ඒ කවුද බං මේ කෑල්ල? කෑල්ල ගන්න එපා බං ඔය වයිෆ් ගේ අම්මගේ අක්කා. මොකද්ද මේ කරන්නේ? අලුත් බිස්නස් එකක් කරන්නේ. එතකොට කසිප්පු වැඩේ. ඒක කරන්න බෑනේ මේ ගමේ ඉන්න රිසියාකාරක් කෙලවල්ලෝ එක්ක. දැන් මොකද්ද මේක? මේක මචං කෙලිම රයිස් ඇන් කොත්තු. මට තේරුන්නේ නැහැ. මධ්‍යම පාන්තික නීලකාස කොරවක් කොමේ අහපන්. ඔව්. උඹ නයිට් කඩ දැකලා නැද්ද? ආපෝ මන් දන්න දවසක් මම රෑ ඔය කඩියක් අයින් ඉඳලා කෙලියනේ මගේ ඇඟට ඉඳුල් වතුර පාරක්. හරි මේ උඹේ රට පණිට බයිලා මට වැඩක් නැහැ. බලාගෙන ඉඳලා ෆුල් රයිස් එකක් දාන විදිය. ඕනේ නම් බිත්තරයක් දානවා. හරිද? ඒ බං ෆුල් රයිස් එකට එක බිත්තරේ දාන්නේ. නැතුව ඉතින්. අටට කෙලක් තුනනවා බං. ඒක නෙවෙයි යකෝ බිත්තර එකක් දාහන්කෝ ඔබ රුපියල් 500යි ගන්නෝනේ බං ෆුල් රයිස් එකට. බිත්තර දෙකක් දැම්මට කොයිතරම් රුපියල් 120 මට අතින් කයිත් නේ. උඹ මාර බලු කතානේ කියන්නේ. යකෝ කස්ටමයිස් කිං කියලානේ කියන්නේ. කස්ටමයිස් කිං නේ කස්ටමයිස් නොදකින්. ඒ මොකෝ? ඊයේ කොල්ල සෙට් එකක් කියලා ෆුල් රයිස් හතරක් කෑවා. ආ. කාලිවරල බිල් එක දානකොට මේ අල්ප ප්‍රාණ පුරාජරණී වෙහි කොබිය ටික කියපි මූ කෑවේ නෝමල් රයිස් තුනක් කියලා. හරිනේ බිත්තරේ කේස් එක ඔය තියෙන්නේ. මොකක්ද ඒ කුණු හබ්බේ? උඹ එක බිත්තරයක් දාලා මෙතන ෆුල් රයිස් කියලා දෙද්දි ඕනේ බෙලිමල් ජීවලට තේරෙන්න ඕනේ බං. එහෙම නැතුව ප්‍රොෆිට් කරන්න බැහැනේ. අනිත් එක මම මේ අහන්නේ හිටියන ඔබ කඩේ ඉස්සරහා පත බෝඩ් එකක් ගහලා මොකද්ද වරක කියලා ගහලා තියෙන්නේ. ඔබ වරක විකුණන්නේ නැහැ නේ මේ කඩේ. යකෝ තෝනන් ඇවිල්ලා මහා ගම්බද තර්ඩ් ක්ලාස් බෙලහීන උල්ලමෙක්. යකෝ වරක කියන්නේ වඳුරගේ රයිස් කඩේ. රයිස් කඩේ උඹට රයිස් කඩේ වයිෆ්ගේ අම්මයි බිත්තර දෙකයි පොපිට් එකයි ඔක්කොම මතකයි මාව රත් කරන්න ගෑස් ලිපක් ඕනේ කියලා මතක නැහැ කඩ කරද්දි කුණා. වීඩියෝ එක හොඳට ෂෙයා කරන්න කමෙන්ට් කරන්න ලයික් කරන්න thank you.